ලැබුණු ප්‍රශ්නයකට පිළිතුරු අරගෙන තමයි ආවේ. ප්‍රශ්නය තමයි බෙන්ටෝ කේක්. බෙන්ටෝ කේක් තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් මම මේකට උත්තරේ හරි උත්තරයක් දෙන්න ඕන හින්දා තමයි වීඩියෝ එකක් කරන්න ලෑස්ති වෙන්නේ. මොකද බෙන්ටෝ කේක් එකේ සයිස් එකයි ගන්න ට්‍රේ එකයි ඊට පස්සේ තියෙන තැටියයි. ඕක තමයි ප්‍රශ්නේ උනේ. ඉතින් නිරාකරණය කරලා දෙන්න තමයි මේ ආවේ මේ වීඩියෝ එකත් අරගෙන. මේ තමයි මම පාවිච්චි කරන කේක් හදන පාවිච්චි කරන ගන්න තැටි ටික. තැටි එහෙම නැත්නම් ට්‍රේ කියලාත් කියන්න පුළුවන්. මෙතන තියෙනවා මෙන්න මේක. මේක තමයි ගොඩක් අය පාවිච්චි කරන බෙන්ටෝ කේක් තැටිය. මම මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන ප්‍රමාණය හරිම අඩුයි. කවුරු හරි කස්ටමර් කෙනෙක්ට උස බෙන්ටෝ කේක් එකක් ඉල්ලුවම තමයි මම මේක පාවිච්චි කරන්නේ. නැත්නම් මේක තමයි මම බෙන්ටෝ කේක් එකක් හදන්න පාවිච්චි කරන්නේ. මේ දෙකේ මම පැත්තකින් අරන් තියන්නම්කෝ. දැන් මේ බලන්න මේ දෙක ඔයගොල්ලන්ට වෙනසක් තියෙනවා ඇතිනේ. මෙන්න මේ දෙකේ සයිස් එක මේක තමයි අයිඩියල්ම සයිස් එක. මේක ඊට වඩා චුට්ටක් වෙනස්. මේක පොඩ්ඩක් ලොකුයි. මම මුලින්ම කඩෙන් ඉල්ලද්දි මට බෙන්ටෝ කේක් සයිස් එක කියලා මේක තමයි දුන්නේ. ඊට පස්සේ වෙන කඩේකින් ගිහින් ඇහුවාම මට කිව්වා ඒ සයිස් එක පොඩ්ඩක් ලොකුයි. මේක තමයි හරිම සයිස් එක කියලා. මේක තමයි ගොඩක් අය ගෙනියන්නේ කියලා. ඉතින් මම මේකත් අරගෙන ආවා. දැන් ප්‍රශ්නේ තමයි කේක් දෙක සමහරුන්ට මේකෙන් දීලා තිනවා එකම එක්කෙනාට මේකිනුත් දීලා තමයි මේ ප්‍රශ්නය ඇති උනේ. මේක ගත්තාම බලන්න ඔයාලට වෙනසක් තියෙනවා ඇතිනේ. මේක චූටි මේක ලොකුයි. හරිද? දැන් ඔයාලා දැක්කනේ මේ කේක් තැටියත් එක්ක මේක තියුවාම මේකේ ප්‍රමාණ දෙකක්. හරිද? මේක ලස්සනට පේනවා මෙහෙම තියුවාම ආරි තියෙන්නේ. දැන් මේක කේක් දෙකේ උස මහත ලොකුටම වෙනස් වෙනවා. දැන් ඕගොල්ලන්ට ඒකේ ප්‍රශ්නේ හරිනේ. එතකොට මේක පොඩි මේකේ විස්කම්බය පොඩි මේකේ විස්කම්බය ලොකුයි. එතකොට මේකේ හදන කේක් එක පළල අඩුවෙන් උස වැඩියෙන් අපිට ගන්න පුළුවන්. මේකේ හදන කේක් එකේ පළල වැඩි උස අඩු වෙනවා. මොකද අපි එකම බැටර් එකක් නේ දාන්නේ. ඔයාලට තේරෙනවනේ. මේ පොඩි එකකට දැම්මට පස්සේ උස වැඩියෙන් එනවා. ලොකු එකකට දැම්මට පස්සේ උස අඩුවෙන් එනවා. ඒක තමයි බෙන්ටෝ කේක් දෙකේ වෙනස. එතකොට මම මේකට යූස් කරන තැටියත් වෙනස් වෙනවා. ඔන්න බලමුකෝ අපි කේක් එක තියන ගන්න තැටි දෙක. මේ තමයි පොඩිම සයිස් එක. මේක තමයි ඊට වඩා ලොකුවෙන් ගන්න සයිස් එක. අපි මේක සාමාන්‍යයෙන් යූස් කරන්නේ 500 කේක් එකක් තියන්න. හරිද? දැන් ඔන්න මේ දෙකේ වෙනස පේනවනේ ඔයගොල්ලන්ට. හරිද? ඊට පස්සේ මෙහෙම මේක උඩින් තියමුකෝ. මේක තමයි මං කිව්වේ. මේක තමයි හරිම අයිඩියල් සයිස් එක. එතකොට මෙන්න මෙහෙම තියුවා. හරිද? දැන් මේක අයිසිං කරනකොට මේක මේ වගේ මට්ටමට එනවා. අයිසිං එකත් එක්ක මේක ලස්සනට කවර් කරලා මේක තමයි අර අපේ තියාගෙන ඉන්නේ. ලස්සනට කට්ටිය කේක් ගන්න. හරි නේද? හරි. ඊට පස්සේ අපි මේ තැටියම තියලා බලමුකෝ. මේකේ ඔය තියෙන්නේ මේක අයිසිං කරලා එනකොට මේක පටේටම මේ කොනටම එනවා. හරිද? කේක් එක මෙහෙම තියුවාම මේක කොනටම එනවා. අයිසිං කරද්දී පොඩි කේක් එක මේ තැටියෙම තියෙනවා. තැටිය පුරාම තියෙන කේක් එකක් වෙනවා. එතකොට කට්ටියන්ගේ අතේ ගෑවෙනවා අයිසිං. ඊට පස්සේ කේක් එක කැත වෙනවා. එහෙනම් මම ගොඩක් වෙලාවට මේ තැටියට යූස් කරන්නේ මෙන්න මේක. දැන් ඔය ලස්සනට තියෙන්නේ. දැන් අතේ ගෑවෙන්නේ නැහැ. කොහෙවත් ගෑවෙන්නේ නැති හින්දා තමයි මම මේ තැටිය තියලා දෙන්නේ. එතකොට මේක ඉතින් දැන් ඔයාලට තේරෙනවනේ උසින් අඩු කේක් එකයි උසින් වැඩි කේක් එකයි එන විදිය. හරි. දැන් මම පෙන්නන්නම්කෝ මම 500 තැටිය එක. කාටත් ප්‍රශ්න තියෙනව විසඳගෙන යමුකෝ. මේ තියෙන්නේ 500 කේක් තැටිය. කේක් තැටියයි කේක් එක තියෙන තැටියයි. මේක ට්‍රේ එක මේක තමයි කේක් එක තියෙන තැටිය. මේක තමයි ඉතින් 500 කේක් එකක් තියලා දෙන්නේ. හරි. මං හිතනවා ඔයාලට දැන් හැම ප්‍රශ්නයක්ම නිරවුල් පැහැදිලි ඇති කියලා. කාට හරි තව මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මට කියන්න පුළුවන්. පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මේ තියෙන මම පාවිච්චි කරන 250 වර්ග 2යි 530යි. මේවට තමයි ඉතින් ඔයාලට රසම රස කේක් හදලා දෙන්නේ මේ තැටිවල දාලා.
ට්‍රේ වල දාලා කේක් එක හදලා මේ තැටිය දාලා තමයි ඔයාලා ගෙදරට එන්නේ. තව ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මම මේ වගේ පැහැදිලිව ඔයාලට කියලා දෙන්න ලෑස්ති. කාට හරි පැහැදිලි තැනක් තියෙනවා මගෙන් ආය අහන්නත් පුළුවන්. ප්‍රශ්න තියෙනවා අහන්න. කියා දෙන්නම්. බෙන්ටෝ කේක් අපෙන් ගන්නත් පුළුවන්. දැන් පැහැදිලිද කට්ටියන්ට? ප්‍රශ්න තියෙනවා කියන්න.